ඔයාගේ උසස් අධ්‍යාපනය හදාරන්න ඔස්ට්‍රේලියා යන්න බලාගෙන ඉන්න කෙනෙක්ද. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Welcome back to this new video series presented by Prime Visa Center. අපි කලින් වීඩියෝ එක අපි කතා කරා UK ගැන. So this video is going to be all about Australia. දැන් අද මේ දේවල් අපිත් එක්ක ඩිස්කස් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. මේ ෆීල්ඩ් එකේ අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඒ තමයි Prime Visa Center එකේ අධ්‍යක්ෂ ප්‍රගීත් මදුරංග මහතා. Hello Mr. Prageet. Hello. And thank you for joining us here today. දැන් අපිට ගොඩක් ඒරියාස් කවර් කරන්න තියෙන හින්දා මම ඉස්සෙල්ලම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්න කැමතියි Mr. Prageet. මොනවද ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට තියෙන ස්ටඩි ඔප්ෂන්ස්? මොනවද යාර තියෙන choices? අපි කතා කරා UK ගැන. ඒතකොට අපි කිව්වා ෆවුන්ඩේෂන් ලෙවල් එකකින් ඉඳලා යන්න පුළුවන්. ඒතර අපි එතනදී මූලික වශයෙන් අපි කිව්වා යුනිවර්සිටිස් වලට විතරයි යන්න පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියන් ඩෙස්ටිනේෂන් එක ගත්තොත් ෆවුන්ඩේෂන් ලෙවල් එක, ඩිග්‍රී එක, මාස්ටර්ස්, PhD ඒ කියන්නේ ඇකඩමික් පාත් එක තියෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියන් ඔප්ෂන් එකේ තියෙන ගොඩක් තව ලොකු වාසියක් තමයි අපිට වොකේෂනල් සෙක්ටර්. හිමන්නත් අපි කියන අපි මෙහි ලංකාවේ අපි කියන NVQ සහතික ලබා ගන්න ඒ විදියට ඔස්ට්‍රේලියාව වල වොකේෂනල් සෙක්ටර් එකට යන්න පුළුවන්. ඒතර අපි UK ඩෙස්ටිනේෂන් එක ගත්තොත් අපි කියන රටේ කොහෙට ගියත් එක හා සමානයි. නමුත් ඔස්ට්‍රේලියාවේ අපි යන ප්‍රාන්තය අපි මෙල්බර්න් ද යන්නේ, සවුත් ඔස්ට්‍රේලියා ද යන්නේ. යන ප්‍රාන්තය අනුව යන්න ඕන පාඨමාලාව. එතකොට එහි අවශ්‍ය ඒගොල්ලන්ට හම්බෙන බෙනිෆිට් එක, එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය සුදුසුකම් ඒ ප්‍රාන්තය අනුවත් වෙනස්කම් වලට ලක් වෙනවා. ඔස්ට්‍රේලියා කියන ඩෙස්ටිනේෂන් එකේදී අපි අධ්‍යාපනය වගේම ස්කිල් මයිග්‍රේෂන් 482 වීසා කැටගරි එක එහෙම නැත්නම් ඩිරෙක්ට් මයිග්‍රේෂන් ඒ වගේ අවස්ථාවන් කීපයක්ම තියෙන ඔස්ට්‍රේලියා කියන ඩෙස්ටිනේෂන් එක ගන්න.